ආයිබෝවන් කොහොමද ඔයාලට? අද අලුතෙන්ම මම මේ පැක් එක අරගත්තු කෙනෙක්ට සවුන්ඩ්ස් හඳුන්වලා දීලා අකුරු දෙකේ වචන තුනේ වචන කියවන්න කියලා දෙන මේ වීඩියෝ සීරීස් එකේ මේ එක දිගට යන වීඩියෝ පෙළේ තුන්වෙනි වීඩියෝ එක. පළවෙනියටම සවුන්ඩ්ස් කතා කරා. ඔයා යූස් කරන්න ඕනේ මොන කාඩ් සෙට් එකද කියලා මුලින්ම කතා කරලා ඊට පස්සේ අකුරු දෙකේ වචන අද මම කියලා දෙනවා අකුරු තුනේ වචන ගැන. හරිද? මේ ගැන මම ගොඩාක් වීඩියෝස් කලින් කරලා තියෙනවා YouTube channel එකේ සහ Facebook page එකේ. හොයාගන්න අපහසුයි කියපු අයට තමයි මම මේ ආයෙ අලුතෙන් මේ ටික කරන්නේ. ගොඩක් අය පැක් එක මිලදී ගන්නවා. සතුටුයි මේ ගැන තියෙන ඔයාලගේ විශ්වාසෙට. ඒ නිසා ඔයාලා ඒ කියන්නේ ඔයාලා පැටවු දෙක රීඩින් කරන්න පටන් අරන් ගොඩක් අය. ඒ නිසා තමයි පැක් එක මිලදී ගන්නේ. සතුටුයි. ස්තුතියි මිලදී ගන්නවට. ඉතින් අද මම කියලා දෙන්නේ අකුරු දෙකේ වචන. මතකනේ අකුරු දෙකේ වචන හැදුවේ මොන පැටර්න් එකටද කියලා? vowel consonant. vowel එකක් කියන්නේ ඔයාලා දන්නවා A E I O U. sounds මොනවාද ඒවයි? ඈ යි ඈ ඒ යි ඔ ආ කියන sounds ටික ඒ පහට එක අපි කොහොමද consonant එකක් ඒ ඇරෙන්න අනිත් sounds ඔක්කොට අපි කියනවා consonants කියලා. ඉතින් ඒවා mix කරලා කොහොමද අපි අකුරු දෙකේ වචන හදන්නේ කියලා කතා කරා ගිය සතියේ ක්‍රියාකාරකම් වලින්. අද කියලා දෙනවා අකුරු තුනේ වචන ගැන. ඉතින් අපි vowel consonant මෙන්න මේ පැටර්න් එකනේ last week මේ ගිය සතියේ කලින් වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් අද කියලා දෙන්නම්කෝ හරිම ලේසි. ඔයාලා මෙන්න මේ චූටි කාඩ්ස් වලින් වචන හදන්නේ පැටවු එක. හරිද? ඉතින් මම මේ ලොකු කාඩ්ස් ගත්තා ඔයාලට කියලා දෙන්න. ඒතර මේ ලොකු කාඩ්ස් තමයි ඔයාලා sounds හඳුන්වලා දෙන්න යූස් කරන්නේ. බිත්ති අලවල හරි වෙන ක්‍රියාකාරකම් වලින් හරි. එතකොට මෙන්න මේ sounds දෙකත් එක්ක අපි හිතමු අපි අකුරු තුනේ වචනයක් හදනවා. මේක කියලා දුන්නාට පස්සේ මෙන්න මේ විදියට මුලින්ම sound එකක් තියන්න. හරි ලේසි. මේකට අපි කියනවා CVC. consonant vowel consonant pattern එක කියලා. consonant vowel consonant CVC. CVC word CVC pattern කියන්නේ මේක තමයි. ඉතින් හරි ලේසි. මේක මේ at කියන word family එකට තව ඉස්සරහට consonant එකක් දැම්මම අපිට ගොඩාක් වචන හදන්න පුළුවන්. එතකොට පැටවුන්ට මෙහෙම තියලා අපි හෙමින් කියමු. මේක පොයින්ට් කරන්න මතකනේ මම පොයින්ට් ෆින්ගර් එක කිව්වා. එයාලට හුරු අතක පොයින්ට් ෆින්ගර් එකක් අරගෙන මේ සවුන්ඩ්ස් වලට පොයින්ට් කරන්න කියන ට මෙහෙම හරිද? පොයින්ට් කරන්න කියන්නේ කැමති විදියකට එක වැටෙනවා. පළපොළ පොයින්ට් ෆින්ගර් එක අරගෙන ට සැට් අත වමට සිට දකුණට යවමින් ඇඟිල්ල පොයින්ට් ෆින්ගර් එක ඒ වචනේ ප්‍රැක්ටිස් කරන්න. ට සැට් හරිද? ඉතින් ඊට පස්සේ ඒක යාලට චුට්ටක් පුළුවන් වෙනකොට අපි වෙන අකුරක් ගමුකෝ. මේක this one ප පළවෙනි සවුන්ඩ්ස් එකයි අපි තාමත් ඉන්නේ. ප ඈට් පැට් ඒ විදියට. ඉතින් මේ අතරේ මම කරන ඔයාලට පුළුවන් අනිත් සවුන්ඩ්ස් උත් හඳුනලා දෙන්න. ඊට පස්සේ ඒ කැමති සවුන්ඩ් එකක් ඉස්සරහට දාලා ඔයාලට පුළුවන් ඉතින් මේ වචන ප්‍රැක්ටිස් කරන්න මේ වර්ඩ් ෆැමිලි එකේ. අපි හිතමු මම ගන්නවා කියලා මේක නේද? අපි හිතමු අපිට උඩ බ සවුන්ඩ් එක කියලා දුන්න කියලා. එහෙනම් බ ඈට් බැට් තියෙනවනම් ඇට් මැට් ඒ විදියට හරිම ලේසි. මට ඔයාලට තව දෙයක් කියලා දෙන්න තියෙනවා. දරුවෝ විවිධාකාරයි. හැම දරුවෙක්ම එකම රීඩින්ග්ස් මේ හැකියාව එහෙම නැත්නම් ෆ්ලුවන්සි එක දක්වන්නේ නැහැ රීඩින් කරන්න එකම කාල පරාසයේදී. එයාලා ගන්න කාලය වෙනස් වෙන්න පුළුවන්. එයාලා මේක අල්ලා ගන්න ක්‍රම එහෙම නැත්නම් එයාලා මේක ග්‍රැබ් කරගන්න ක්‍රමයක් වෙනස් වෙනවා. හරිද? ඉතින් අපි හිතමු සමහර පැටව් මේ අකුරු දෙක ඉස්සෙල්ලා අරගෙන ඊට පස්සේ මේ අකුර තිබ්බම හරිම පහසුවෙන් ඒක අරගන්නවා. ඇට් සැට් ඇට් පැට් ඒ විදියට. සමහර දරුවෝ මෙන්න මේ සවුන්ඩ්ස් දෙක එක ඉස්සෙල්ලා කියන්න ගන්නවා. හරිද? එයා මේ සවුන්ඩ්ස් දෙක ඉස්සෙල්ලා කියලා ඊට පස්සේ මේක ඒකට ඇටච් කරනවා. මේක පිටිපස්සේ එක්කෙනා ඉස්සර ඒ වචනෙට අරගන්නවා. උදාහරණයක් විදිහට එයා කියනවා සෑට් සැට් කියලා. සමහර වෙලාවට මැට් කියනවා. ඉතින් මේක අපිට වැරදි කියන්න බෑ. ඒකත් හරි. සමහර පැටවෝ ඒ ක්‍රමයටත් අරගන්නවා. මට ගොඩාක් හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මගේ ක්ලාස් එකක 10ක් හිටියොත් එක්කෙනෙක් විතර එයා ඉස්සරහා සවුන්ඩ්ස් දෙක ඉස්සෙල්ලා කියලා මෙයාව ඒකට අල්ල ගන්නවා. මෙයාව ඒකට ඇටච් කරගන්නවා. අපි කියලා දෙන්නේ අපි හිතමු සාමාන්‍ය ක්‍රමයේ ඇට් සැට් කියලා. එතකොට ඉස්සෙල්ලා කියන්නේ මේ දෙකනේ. නමුත් එයා කරන්නේ මේ දෙක ඉස්සෙල්ලා කියනවා සෑට් සැට්
ඔයාට දැනෙනවා නම් ඔයාගේ දරුවා ඒ ක්‍රමයටයි මේක අරගන්න හදන්නේ කියලා ඉට්ස් ඕකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ක්‍රමයට පුරුදු කරන්න. ඒ ක්‍රමයට යට කියන්න දෙන්න. ඒක වරදක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා ඒ විදියට අරගන්න. මුල් සවුන්ඩ්ස් දෙක ඉස්සෙල්ලා අරගෙන පිටිපස්ස සවුන්ඩ් එකකට ඇටච් කරනවා. ඉතින් මේ විදියට ඔයා එක එක ෆැමිලිස් වලින් එක එක වර්ඩ් ෆැමිලිස් වලින් එක එක වචන හදන්න පටන් ගන්න අකුරු තුනේම. උදාහරණයක් විදිහට අපි හිතමු ඊ කියන වර්ඩ් ෆැමිලි එක ගන්නවා. ඊ අපි ඉතින් මේක ඉස්සරහින් ට තිව්වා. ට ඊන් ටින් in pin in sin in min ඒ විදියට. ඉතින් මේකත් කාඩ්ස් වලින්ම නෙමෙයි ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරන ඇක්ටිවිටීස් වලින් ස්ටිකර්ස් clay bottle caps paper cups ඕනම දෙයක් පාවිච්චි කරන්න ඕනම දෙයක්. එයාලා කරන සෙල්ලම එයාලා ටොයි කාස් වලින් සෙල්ලම් කරනවා නම් ඒ සෙල්ලම ඇක්ටිවිටි එකක් බවට පත් කරගන්න. ඉතින් මේකත් ඊට පස්සේ එයා දරුවා නිතරම ඉන්න තැනක ලේබල් කරන්න. බිත්තියේ අලවන්න එයා නිතරම ඉන්න තැනක එයාගේ උසින්. එතකොට මතකනේ මගේ කාඩ් පැක් එකේ මාත්‍රාව දවසට එකපාරක් විනාඩි 5ක්. දවසට එකපාරක් හරි විනාඩි 5ක් හරි ඔයා රෙඩි වෙවි ඉන්න ඕනේ නැහැ. මේක බිත්තිය එලවලා තියෙනවා නම් ඔයාට ටක් ගාලා අතේ තියෙන දෙයකින් ඒකට අපි හිතමු බෝල් ප්ලේ කර කර ඉන්නවා. බෝලෙන් ගහන්න කියනවා කැට් වලට. බෝලෙන් ගහන්න කියනවා පෙට් වලට. ඒ වගේ. ඒ නිසා ලේබල් කරන එකේ වාසිය ඔයා රෙඩි වෙවි ඉන්න ඕනේ නැහැ. ටක් ගාලා හිතුණු ගමන් ඔයාට වචන පුරුදු කරන්න පුළුවන්. ඉතින් සහාය ලේබල් කරන එකේ ලොකුම වාසිය දරුවාට ඒක නිතරම පේනවා ඔයාගේ ගෙදර වටපිටාවේ. ටක් ගාලා එයා අල්ල ගන්නවා. සති දෙකක් කියන්නේ නැහැ අකුරු තුනේ වචන වලට මේ ක්‍රමයට. මාත්‍රාව දවසට එකපාරක් විනාඩි 5ක්. ඉතින් මේ විදිහට අකුරු තුනේ වචන ප්‍රැක්ටිස් කරන්න. මේකෙදිත් දරුවා චුට්ටක් ස්ට්‍රගල් කරනවා. එහෙම නැත්නම් එයාට අපහසුයි වගේ දන්නවනම් ඔයා A4 කොලයකින් භාගයක මේ වගේ ටින්, පින්, පැට්, සෙට් ඒ වගේ වචන ගොඩක් අකුරු තුනේ වචන ගොඩක් ලියලා එයා නිතරම ඉන්න තැනක ලේබල් කරන්න. මම කලින් කිව්වා වගේ ඒ හැම සවුන්ඩ් එකකටම යටින් පොඩි ඩොට් එකක් තියන්න. ටිකක් පැහැදිලිව පේන ප්ලැටිනම් එකකින් ඩොට් එකක් තියන්න. ඊට පස්සේ ඩොට් එකට ඇඟිල්ල තියන්න කියන්න. එතකොට එයාට දැනෙනවා මේ ඩොට් එක ළඟට එක සවුන්ඩ් එකයි. අනිත් ඩොට් එක ළඟට තව සවුන්ඩ් එකයි. ඒ විදිහට. ඊට පස්සේ වමේ සිට දකුණට ඊ තලයක් අඳින්න. එතකොට ඊ තලයේ දිගේ ඇඟිල්ල ගෙනහිල්ලා කියවාවි. ඉතින් මේ වගේ සරල ක්‍රම අපි භාවිත කරමු. මතකයිනේ මාත්‍රාව. දවසට එකයි විනාඩි 5යි. දවසට එකපාරක් විනාඩි 5ක් මේක කරන්න. පැටවුන්ට අමතක වෙන්නේ නැහැ. ඔයාලට පැහැදිලිවම සති දෙකක් යන්න කලින් අකුරු තුනේ වචන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්නම් අකුරු තුනේ වචන වලට පස්සේ අපි මොකද කරන්න ඕනි කියලා. ගිහින් එන්නම්.